සුබ දවසක් යාළුවනේ. අද අපි අලුත් වීඩියෝ පාඩම් මාලාවක් තමයි පටන් ගන්න. මේකෙදි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැට්‍රිකල් නව නිර්මාණයක්. එහෙම නැත්නම් ක්‍රියේටිවිටි එකක්. මේකෙදි ක්‍රියේටිව් වැඩක් කරන්න තමයි මේ වීඩියෝ මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ. right මම මෙතෙන්ට මුලින්ම වීඩියෝස් ටිකක් අප්ලෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම ඔඩියෝ ටිකක් අප්ලෝඩ් කරගෙන තියෙනවා. මේ වීඩියෝස් ටික තමයි මම අරගෙන තියෙන්නේ මේ වැඩේට. වීඩියෝස් ක්ලිප් 5ක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා කලින් හදාගත්ත ඉන්ට්‍රෝ එකක්. ඒකත් ප්ලේ කරවල. හරිද? ඒක shop review එකට හදපු ඉන්ට්‍රෝ එකක්. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ shop review එකක් කරන්න කලින් ඒකේ මුලින්ම අපි intro එකක් ලබා දෙන්න ඕන. මොකද මේ වීඩියෝ එක බලන්න එන කෙනා කොච්චර දුරට attraction කරගන්නවද කියන එක සම්බන්ධයෙන් එයා මේ අපේ වීඩියෝත් එක්ක තියාගන්න පුළුවන් මොන වගේ දෙයකින්ද කියන එක කතා කරන්න තියෙන මේ intro එකෙන්. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. මේකට ගන්න වීඩියෝස්, මේකට ගන්න music ගොඩක් වැදගත්. ඉතින් මෙතන වීඩියෝ ක්ලිප් 5ක් තියෙනවා. ඉතින් මේකට දාන වැඩ කෑල්ල අනුව මේකට දාන එෆර්ට් එක අනුව අපේ වීඩියෝ එක සක්සස් කරගන්න තියෙන අවස්ථාව වැඩි. අපි හොඳ දෙයක් තමයි දෙන්නේ. ඉතින් ඒක හොඳම විදියට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. හරි අපි පටන් ගමු වැඩේ වැඩි කතා නැතුව. මේකෙදි මේ ඉන්ට්‍රෝ එක හදාගන්න මුලින් අපි පොඩි ග්‍රැෆික් එකක් මේකට පාවිච්චි කරනවා. ඉතින් මම ඔල්රෙඩි තියාගත්ත මෙන්න මේ ග්‍රැෆික් එක. right අපි මේක ඉම්පෝට් කරගන්නවා ටයිම්ලයින් එකට. right ග්‍රැෆික් එක ටයිම්ලයින් ඉම්පෝට් කරගෙන මම මේ වීඩියෝ ක්ලිප් එක දාන්න හදාගෙන තියෙන මේ ග්‍රැෆික් එක බලලා මම තාපාලක් පෙන්නන්නම්. right මේ විදිහට තමයි ඒක පටන් ගන්න. ඔය විදිහට. එතකොට මෙතනින් තමයි මේ වීඩියෝ ක්ලිප් එක තියලා තියෙන්නේ. මේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් තමයි පටන් ගන්න තියලා තියෙන්නේ. හරි අපි ප්ලේ කරලා බලමු. right ඔය විදිහට තමයි ඒක පටන් ගන්නෙ. අපි මෙන්න මේ ග්‍රැෆික් එක රෙන්ඩරින් කරගන්න ඕන. මොකද ඒක ගොඩක් පහසුයි වීඩියෝ එක රන් වෙන්න. ඉතින් mouse pointer එක තියලා මුලින්ම එතනින් keyboard එකේ I press කරන්න. ඊට පස්සේ end එකට ඇවිල්ලා මෙතනින් O press කරගන්න. දැන් මේක enter press කරලා රෙන්ඩරින් කරගන්න පුළුවන්. හරි ඒ වීඩියෝ එක ඒ කොටස රෙන්ඩරින් වෙනවා. මේ වීඩියෝ එක ස්මූත්ලි මේ වැඩේ කරගන්න අපි හැමතිස්සෙම මේ වගේ මේ උඩ බාර් එක රෙඩ් වුණොත් අපි ඒක හැමතිස්සෙම yellow කරගන්න වැඩ කරන්න. එතකොට රෙන්ඩරින් කරගන්න. එතකොට මේකේ තියෙන අර hardness එක ගිහිලා ස්මූත් ගතියක් මේ වීඩියෝ එකට ගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ music track එක මම මේක already හදාගත්තා මේකට. right ඒක අපි මෙතෙන්ට upload කරගන්නවා. right මේ වීඩියෝ එක ගානටම හදාගත්තා. මේක මෙතෙන්ට මුලටම දාගන්න. හරි ප්ලේ කරලා බලමු අපි. හරි දැන් අපි මෙතෙන්ට ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්න ඕනේ මේ වීඩියෝ ක්ලිප් අතරට. මේක මාරු වෙද්දි මොන වගේද තියෙන්නේ කියලා බලන්න. එතකොට මේක මාරු වෙද්දි පොඩි ක්‍රියේටිවිටි එකක් එක්ක මාරු වෙනවා නම් මේ වීඩියෝ එක තවත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අපි ඒකට පාවිච්චි කරනවා වීඩියෝ ට්‍රාන්සිෂන් කියන කොටස. ඉතින් ඒක තියෙන එෆෙක්ට් එකේ එෆෙක්ට් එකට ගිහිල්ලා මේ වීඩියෝ ට්‍රාන්සිෂන් කියන ටැබ් එක ඕපන් කරගන්න. මේකේ කීපයක්ම තියෙනවා. මම තෝරගන්නවා zoom එක. ඉතින් මේ cross zoom කියන ට්‍රාන්සිෂන් එක මේ වීඩියෝස් වලට අප්ලෝඩ් drag and drop කරගන්න. මේ විදිහට ඇඩ්ජස්ට් කරලා හදාගන්න. ඒක අවශ්‍ය ප්‍රමාණයට කොච්චර zoom වෙන්න ඕනද කියලා. right මෙතනින් අර වගේම රෙඩ් වුණා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ IO press කරලා මාක් කරගෙන enter press කරලා rendering කරගන්න. right ඊට පස්සේ clear in out කරගන්න. ඒක අයින් කරගන්න rendering කරගත්ත එක. right ඊළඟට තව එකක් another one. right ඒකත් ආය නැත්නම් මේ විදිහට drag කරලා හදාගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක වීඩියෝ ක්ලිප් දෙක අතරටම වැටෙනවා. හරි clear in out කරගත්තා. මේ අවසාන ක්ලිප් එකටත් අපි ඇඩ් කරගන්නවා. right ඔන්න දැන් අපි ඒක ඇඩ් කරගත්තා. ඒ විදිහට අවුට් කරගත්තා. right අපි මේ වීඩියෝ ක්ලිප් එක වඩා මියුට් කරමු. මෙන්න මෙතන ගාන සද්ද තියෙනවා. ඉතින් අපි ඒකෙන් පොඩි වැඩ කෑල්ලක් ගමු. මම හදන්නේ ඒ කොටස කපලා ගන්න. right මේ විදිහට තියාගත්තා. control
එකත් එක්ක K press කරලා කට් කරගත්තා. අපි මේ කෑල්ලම ගන්න නැහැ. මේක මෙතෙන්ට අවශ්‍යයි. අපි ඒ නිසා alt එක press කරගෙන තව කොපියක් අරගන්නවා. right ඒ කොපිය මෙන්න මේ දෙක අතරට දාන්න තමයි අපි හදන්නේ. right ඔන්න ඔය විදියට. right අපි ඒක ඔන්න ඔය විදියට sound එක එන්න. right perfect. right අපි ඒකම අනිත් තැනට අරන් යමු. ඔය විදියට අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකට alt එක press කරගත්තා. drag and drop කරා අවශ්‍ය තැනට. right අපිට අවශ්‍ය තැනට adjust කරලා හදා ගන්න අමාරු නම් mouse pointer එක ගිහලා තියන්න end එකට passing එක හදා ගන්න පුළුවන්. එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. එතකොට ඔය විදියට අපිට හදා ගන්න පුළුවන්. අපි දැන් මේ ටිකට මේක දාගෙන තියෙන්නේ ඒ cross point එක ඒ වගේම music ටික apply කරලා බලමු එකපාරක්. right ඔය විදිහට තමයි තියෙන්නේ. හරි next එකට අපි මෙතෙන්ට already intro එකක් අපි අරන් තියෙනවා. අපි ඒ intro එකත් මෙතෙන්ට සම්බන්ධ කරනවා. දැන් මෙතෙන්දී පොඩි ප්‍රශ්න දෙකක් එනවා. එකක් තමයි මෙතෙන්ට අපි එතෙන්ටත් මේ cross එකම දාමු. අපි ඒක වැඩි කොටසක් මේ පැත්ත තියාගමු. මෙන්න මේ පැත්තෙන් කොටස අඩු කරමු. right එතෙන්ටත් අපිට අවශ්‍ය නම් මේ වීඩියෝ මේ ඔඩියෝ ක්ලිප් එකක්ම මෙතන already add කරගන්න පුළුවන්. right මේක add කරගන්න පුළුවන්. right මේ add කරගත්ත එක අපිට මේක කොහොමද කරගමු. ඔන්න ගන්න. right අපි ඒක මේ විදිහට rendering කරගමු. right දැන් අපිට අවශ්‍ය විදිහට මේ වීඩියෝ ක්ලිප් එක එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ music track එක. ඉතින් මේ music track එකේදී අපි මේ දෙකම end එක සහ ආරම්භය මේ දෙකේම තියෙන්නේ එක ළඟ. ඉතින් අපි මේකේදී සාමාන්‍ය ක්‍රමයට හරි මේක හදාගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම වුණොත් තමයි මේ වීඩියෝ ගොඩාක් ලස්සන වෙන්නේ. මම මේ already හදපු එකක් තියෙන්නේ. අපිට ඒක තව ටිකක් move කරලා පස්සට යටට අරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතෙන්දී audio transition තුනක් දීලා තියෙනවා. අපි ඒකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන පළවෙනි එක පාවිච්චි කරනවා. ඉතින් මේකෙදි පෙන්නනවා මේ මියුසික් එක කොහමද අඩු වැඩි වෙන්නේ කියලා. right මම මේක මෙතෙන්ට පාවිච්චි කරනවා. මේක දෙකටම යූස් කරන්න පුළුවන් විදියට. right ඔය විදියට තමයි ඒක පාවිච්චි කරලා බලමු මේකෙදි මියුසික් එක අපිට මොන වගේ දෙයක්ද දෙන්නේ කියලා. right එතෙන්දී පොඩ්ඩක් අඩු වෙලා මියුසික් එක අපිට නැවත ලබා දෙනවා. අපි ඒක තව ටිකක් ඕනනම් පොඩ්ඩක් වැඩි කරගමු. ඔය විදියට right එතකොට තවත් ලස්සන කරගන්න පුළුවන්. බලමු අපි. ඔය විදියට right අපි basically ඔය විදියට මේක තියාගමු. මීට වැඩිය තවත් ක්‍රම තියෙනවා. නමුත් අපි basic එකක් විදියට පළවෙනි වීඩියෝ එක නිසා අපි basic විදියට මේක කරමු. right මෙන්න අවසාන වීඩියෝ. right ඔය විදියට තමයි සරල intro එකක්. ඇත්තටම ගොඩක් සරලව හැදුවේ. ඉතින් නමුත් මෙතන අපි ගොඩක් දේවල් මේකට එකතු කරගත්තා. ඉතින් තවත් මේකට එකතු කරන්න දේවල් තියෙනවා. මේ දෙපැත්තට cinematic bar දෙකක් උඩින් යටින් සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මුළු වීඩියෝ එකම හදද්දී අපිට මේ වගේ දෙයක් දාන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද cinematic bar වීඩියෝ එකට ඇඩ් කරගන්නේ, ඒක ලස්සන කරගන්න පාවිච්චි කරන්න කියලා.
ඉතින් මේ විදිහට තමයි ඉතින් අවශ්‍ය නම් මේ තැන් වලට අපිට ටෙක්ස්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් උනත් දෙන්න පුළුවන්. අපි ඉදිරි වීඩියෝ එකකදී බලමු කොහොමද මේකට මේ වගේ ඉන්ට්‍රෝ වල ටෙක්ස්ට් ඇනිමේෂන් පවා ලබා දෙන ලස්සන වීඩියෝ එකක් හදාගන්න කියලා. ඉතින් පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් තවත් මේ වගේ ලස්සන දේවල් එක්ක හමු වෙමු. එතකන් සියලු දෙනාටම ජය.